ඉතින් තැඹිලි ගෙඩිය සීන් එක මතක් වෙලා මේ අද කියන්න මේ තැඹිලි ගෙඩිය කිරි කරපු එකත් කවන්න නැහැ කියමු. තැඹිලි ගෙඩිය කොහොම හරි මන්තරයක් මතරලා හරි මොනවා හරි කරලා තැඹිලි ගෙඩිය කිරි කරා. තැඹිලි ගෙඩිය කිරි වුණා කියමු. දැන් ඒක බිව්වම මේ ළමයි හම්බ වෙනවා කියලා කියන්නේ. දැන් දරුවෝ බලන්න නැති හින්දා නැතින්ට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒකට තැඹිලි ගෙඩිය කිරි කරලා දුන්නාට පස්සේ මේ ළමයි හම්බ වෙනවා. ඒකනේ මෙතන තියෙන සාමාන්‍ය කතන්දරයකනේ. සරල කතාව ඒකනේ. ඒකනේ එතෙන්ට ගිහිල්ලා තින්නේ. දරු බල නැති එතෙන්ට ගිහිල්ලා දරු බල දෙන්න තමයි තැඹිලි ගෙඩිය කිරි කරලා ඒක බිව්වට පස්සේ ළමයි හම්බ වෙනවා කියලා කියන්නේ. අයියෝ සංසාරේ. අර හදපු එක නෙමෙයි බුදුමේ මේ කෙලින් කරපු එක තමයි බුදුමේ කියලා කතාවක් තියෙනවා. ඔර්ලෝසු කරුණක් දැකලා බණ්ඩ බලපු කියපු සීන් එකේ සින්දුවේ තියෙනවනේ. හදපු එක නෙමෙයි බුදුමේ කෙලින් කරපු එක තමයි බුදුමේ කිව්ව බණ්ඩ ධන බිම ගහලා වගේ සීන් එකක් තමයි තියෙන්නේ දැන්. ඒකින්ද මේ අපරාධේ ඕක වේ කල්පනා කරේ මේ හොඳ ප්‍රොමෝෂන් එකක් ක්ලිනික් එකට මිඩ්වයිෆ්ලා ඉන්නේ සාමාන්‍ය ක්ලිනික් එකේ ක්ලිනික් තියෙනවනේ. දැන් සාමාන්‍ය දැන් ක්ලිනික් කියන්නේ මේ බබෙක් හම්බෙන්න ඉන්නකොටනේ අම්ම කෙනෙක් යන්නේ ක්ලිනික් එකට. බබාලා හම්බෙන්න ඉන්නමලා දැන් ක්ලිනික් එකට යන්නේ. ඒව කරන්න ඕනේ. කසාද වැදලා ඕ නැතුව අර තැඹිලි ටික කිරි කරලා තැඹිලි ටික කිරි කරලා ගෙනල්ලා තියලා තියෙන ක්ලිනික් එකේ. එතකොට මේ ළමයි හදන්න කසාද වදින්න ඕනේ නැහැ ක්ලිනික් යන්න ඕනේ නැහැ. වැන්දර පස්සේ ඕන කෙනෙකුට ගියා ක්ලිනික් එකට අර ඒක කරපු කපුව ගිනා. හැබැයි හොඳ ප්‍රොමෝෂන් එකක්. මාසි ඉන්න ඕනෙත් නැහැ නේ බා විනාඩි 15ක් 20ක්. පොඩි මාසියක්ද ගන්නෙ. ඒක සරල කතන්දරයක් නෙවෙයි. ඉතින් ඕකට මහන්සි වෙන්න ඕනෙත් නැහැ තාත්තලා. ඒ ගැව්වා අර පෙව්වා කිරි ටික තැඹිලි කිරි බඩු හරි හරි සරලයි. මේක නිකන් දාඩි දාගෙන මහන්සි වෙන්න ඕනේ. දැන් මුලින්ම නම් කමකුත් නැහැ. ළමයි දෙන්නෙක් ඉන්නකොට එන්න කරදරයක් යන්නේ ඕක. උන් නිදා ගන්නකම් ඉන්නකොට අර අනේ මුකුත් අවුල් හිතන්නේ වගේ වුණාට ඉතින් ඇත්ත කතාවක් මේ කියන්නේ. හරි සරලයි ඌව කරලා ප්‍රොමෝට් කරලා මේ ඔය ඉරිය දාන අර මේ කරන්න එපා හොඳේ. අර සෙව්වන් දී මුලින් ගඩක් ගන්න නැහැ කිව්ව එකේ. ඒ වගේ මේකලුත් වැඩක් ගන්න නැහැ. ඒ බූ ගෙනල්ලා තැඹිලි ටික කිරි කරලා ක්ලිනික් එකේ තියලා දියමු. මිඩ්වයිෆ්ට ලේසි එතකොට. අර දෙන මේ පැකට් ටිකත් ඉතුරු වෙනවා. ඒකින්ද අපරාධයට ඉඳ ගන්න සල්ලිත් ආණ්ඩුවේ. පොඩ්ඩක් ඒක හිතලා බැලුවා හොඳයි. වන්නම් හිතන්නේ. මොකෝ හිතන්නේ උඹලා? සෞඛ්‍යවතුමාගේ අවසානයේ පිරිසයි.